like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my. අයිබෝන් අද අපි නවතින ටී ෆැක්ටරි එකක. ඉතින් මේක තියෙන ඇල්ලේ මේක බ්‍රවුන් සමාගමට අයිති නිව්බර්ග් ඇල්ල කියන ටී ෆැක්ටරි රිසෝට් එක. ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එකට අපිට හම්බුනේ බෙලිමල් සහ අයිස් ටී. චෙක් ඉන් වැඩ ටික ඉවරනාට පස්සේ අපි කෙලින්ම ගියේ රූම් එකට. ඉතින් මෙහි එළියෙන් මේක ටී ෆැක්ටරි එකක් වගේ පෙනුනට ඇතුලෙන් නම් ඒක එහෙම කියන්න හරිම අමාරුයි. Hold inside if I don't ask your name today. ඉතින් මම දන්න තරමින් ඇල්ලේ හොටෙල් එකට තියෙන හොඳම view එක තියෙන්නේ මේ නිව්බර්ග් ඇල්ල කියන හොටෙල් එකට. පේනවනේ අපේ රූම් එකට පේන view එක. ඉතින් ඔහොම ඉන්නකොට අපිට හවස හම්බුණා මේගොල්ලන්ගේ පොඩි චොක්ලට් ප්ලේට් එකක්. මට හිනයක් වෙලා ඔබේ ඔය ආදරේ හිත තාම දන්නේ නෑ මායිද පින්කලේ සදරාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ මට හිනයක් වෙලා ඔබේ ඔය ආදරේ හිත තාම දන්නේ නෑ මායිද පින්කලේ සදරාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ. හවස් වෙනකන් අපි හොටෙල් එකේ ඉඳලා පොඩ්ඩක් 6:07 කිට්ටු වෙලා අපි ගියා ඇල්ල ටවුන් එකට. ඉතින් සෑහෙන රෙස්ටොරන්ට්ස් තියෙනවා විදේශිකයෝ පිරිලා. මේ ටවුන් එකේ තියෙන හැම තැනම මේ ලයිට්ස් වලින් සෑහෙන ලස්සනක් මේ ටවුන් එකට තියෙනවා. ලස්සන වගේම ඇත්තටම හරිම සීතලයි මේ ටවුන් එක. ඉතින් අපි ආස කරේ එකයි මේ වගේ ටයිම් එකක මේ වගේ සීතල ක්ලයිමේට් එකක පොඩ්ඩක් ඇවිදලා ඒ පරිසරය විඳලා ඒ ෆීලින් එක ගන්න තමයි අපි ගියේ. ඔයාට ඕක දෝනේ? And I'll be brave, but what if courage comes too late? Oh, traveler, the world is your open gate, and I just stood afraid of fate. If I don't take that step today, you'll vanish with the train, and I'll never see your smile again. ටවුන් එක අපි ඇවිදලා කරලා නැවත අපි හොටෙල් එකට ආවා අපේ ඩිනර් එකට. ඉතින් මේ තින්නේ හොටෙල් එකේ තියෙන රෙස්ටොරන්ට් එක. ඉතින් මේක තමයි ඩිනර් එක, බ්‍රෙක්ෆාස්ට් එක, ලන්ච් එක ඔක්කොම ටික තියෙන්නේ. නිකමට හිතන්නකෝ මෙතන තිබුණු ටී ෆැක්ටරි එකේ පහළ මාලේ තමයි අද මේ රෙස්ටොරන්ට් එක බවට පත් වෙලා තියෙන්නේ. හරි අමුතුම හැඟීමක්, හරි අමුතුම ලස්සනක් ඉතින් මේ රෙස්ටොරන්ට් එකේ පේන තිබ්බා. ඉතින් අපි ඩිනර් එකේදී ඉස්සලාම සුප් එක, බ්‍රෙඩ් එක සහ සැලඩ් එකකින් අපේ ඩිනර් එක ආරම්භ කරා. ඉතින් ඒ අතරතුර අපිට මේගොල්ලෝ ගානේ හම්බුණා රෙඩ් වයින් එකක්. එදා දවසේ මේගොල්ලන්ගේ තිබුණු තවත් ස්පෙෂල් දෙයක් තමයි ඔය ඔයගොල්ලෝ ටේබල් එකේ දැකපු
නාන් රොටි එක. ඉතින් මේගොල්ලෝ අපිට ටේබල් එකට මේක ඇරේන්ජ් කරා. ඉතින් ඊට පස්සේ මේ තියෙන මේ ස්පැකති එක අපි ජීවිතයටවත් කාලා තිබෙන්නේ නැහැ මේ තරම් රස ස්පැකති එකක් සහ මේ තරම් රස නාන්. විශේෂයෙන්ම කියන්න ඕනේ ඇත්තටම මේගොල්ලන් තිබුණේ එදා දවසේ හැම කෑම එකක්ම මාරම රහයි. ඉතින් අපිට මේ වගේ රස කෑම වේලක් අපි කලින් අපිට හම්බෙලා තිබුණේ සිනමන් හොටල්ස් වල විතරයි. මේගොල්ලන්ගේ මේ කෑම වේලේ රස නැති කිසිම එකක් නැති තරම් අපි ගොඩක් දේවල් try කරා. 95ක් විතරම අපි try කරා. ඒ හැම දෙයක්ම මාරම රසයි. මේ තියෙන ඩෙසර්ට් වර්ග ටිකත් එහෙම තමයි. අහක දාන්න කියලා කිසිම දෙයක් රස නැති කිසිම දෙයක් තිබ්බේ නැහැ. හැම දෙයක්ම මාර රහයි. මේ තියෙන ඉන්දියන් කෝන් එකක්. ඉතින් මෙතනත් තව තිබුණා චිකන් බාබකියු. පේනවා ඉතින් ඔයගලන්ට ඔය නාන් හදන හැටි. ඉතින් ඊට අමතරව මේගොල්ලන්ගේ ඩිනර් එකේ සෑහෙන කෑම ටිකක් තිබුණා, වර්ග ටිකක් තිබුණා. ඉතින් මෙතනත් තියෙනවා මේ තියෙන මේන් කෝස් එක. ඉතින් මේන් කෝස් එකෙදිත් රයිස් වර්ග, ඊට පස්සේ පැස්ටා වර්ග, මේ තියෙන්නේ තවත් රසම රස කෑමක්. බීෆ් ලසන්ය එකක් තිබුණා. ඊට අමතරව චිකන් වර්ග කීපයක් තිබුණා. රෙඩ් කරි එකක් තිබුණා, ඩෙවල් එකක් තිබුණා. ඊට පස්සේ ෆිෂ් ඩෙවල් එකක් තිබුණා. ඊට අමතරව බොයිල්ඩ් වෙජිටබල්ස් සහ නාන්. ඉතින් මේ තියෙන හැම කෑම එකක්ම අපි 95ක් විතරම try කරා මෙතනදී. හරිම රසයි. කෑම කාලා ඉවර වෙලා ඉතින් අපි ආවා පොඩ්ඩක් හොටෙල් එක ඉස්සරහා එළියට. ඉතින් මෙතන හරිම සීතලයි. මම ඔයගලන්ට ඉස්සෙල්ලත් කිව්වා මේක. ඊට වඩා මෙතන සෑහෙන හුලන් තියෙන ඔයගලන්ට පේන ඇතන කොඩි වැනෙන විදිහ. ඉතින් ඔය ඈතින් පේන්නේ මහමෙවුනාව අසපුව කැල්ලේ තියෙන. ඉතින් බලන්න මේ හුලන් සද්දෙත් ඔයගලන්ට ඇහෙනවා ඇති. ඇල්ලට එන සංචාරකයන්ට මේ වගේ ඉඩ පහසුකම් තියෙන හොටෙල් එකක් හොයාගන්න හරි අමාරුයි. මොකද ඒ වගේ තියෙන්නේ හරිම අතලොස්සයි. ඉතින් මොකද ගොඩක් ඇල්ල කියන්නේ පැක් වෙලා තියෙන්නේ. ගොඩක් හොටෙල්ස් කඳු බෑවුම් වල තමයි ඇල්ලේ පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ අතරින් ගත්තා මේ හොටෙල් එක මේ බ්‍රවුන්ස්ලාගේ නිව්බර්ග් ඇල්ල කියන හොටෙල් එක කන්දක් මුදින ගුණාට ෆ්ලැට් ඒරියා එකක් මෙතන තියෙනවා. ඉතින් සෑහෙන ඉඩ පහසුකම් මෙතන තියෙනවා. ඉතින් හරිම ලස්සනයි රෑට මේ හොටෙල් එක. ඉතින් අපි එළිය ඇවිදලා පොඩි වෙලාවක් අපි ආපහු හොටෙල් එක ඇතුළට එන්න ආවා. මම පල්ලෙහා පොඩි වටයක් ගිහිල්ලා ආපහු රූම් එකට එන්න උඩට ආවා. ඉතින් මේ බලන්න ටී ෆැක්ටරි එකක් කියලා හිතා ගන්නවත් පුළුවන්ද? ඉතින් අනිත් පැත්තට ගියාම අපේ රූම්ස් තියෙන්නේ මෙන්න මේ ඒරියා එකේ. බලන්නකො මේ ඩිසයින්ස් දිහා. ඉතින් හරිම අමාරු ටී ෆැක්ටරි එකක් කියලා කියන්න. ඒ තරම් ලස්සනයි. ගියාද? ඕ සුමුදු. අපි ඔක්කොම රූම් එකට ගියාට අපිට මතක් වුණා මෙහි පූල් ටේබල් එකක් තියෙනවා කියලා. ඉතින් අපි ආපහු රූම් එකට ගිහිල්ලා මෙතනට ආවා පොඩක් සෙල්ලම් කරන්න. ඉතින් මේ දෙන්නත් ෆස්ට් ටයිම් තමයි පූල් සෙල්ලම් කරන්නේ.
සුබෝදෑසනක් හැමෝටම. ඔය ඇතින් පේන්නේ මීදුමෙන් වැහිලා යන ඇල්ල රොක් එක. ඈතින් ඉර පායගෙන එන දර්ශනය මගේ ඇස් දෙකට හරිම ලස්සනට පේනවා. කුරුල්ලෝගේ සද්දේ ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති. උන් කෑ ගහනවා. අපි ගාවින් පියාඹගෙන යනවා. මං හිතන්නේ ජීවිතේ විඳිනවා කියන්නේ මේකට තමයි. මේ දේවල් අහගෙන අපි උදේ සෑහෙන වෙලාවක් ගත කරා මෙතෙන්ට වෙලා තේ එකක් බිබී මේ පරිසරය දිහා බල බල. වෙලාව හරි. ඉතින් අපි ගියා උදැසන ආහාර වෙල ගන්න. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් සෑහෙන ස්ප්‍රෙඩ් එකක් තිබුණා මෙහෙදී. ඉතින් ස්වීට් කෝන් එකක්, සැලඩ් කෝන් එකක්, ඒ වගේම බ්‍රෙඩ් කෝන් එකක්, ඊට පස්සේ ශ්‍රී ලංකන් මෙනු එකක්, ඉන්දියන් මෙනු එකක්, ඊට පස්සේ තව මේන් කෝස් එකක්, යෝගට්, ඊට පස්සේ අපි ආසම මීකිරි, මේ වගේ සෑහෙන කෑම ප්‍රමාණයක් තිබුණා. ඉතින් මං ඒ කිව්වත් වගේම කොච්චර කෑම තිබුණත් අපි ගොඩක් ඒවා try කරා. මොකද මේ ඒ තරම් හැම කෑම එකක්ම හරිම රසයි. හරි. ඉතින් මේ පේන වෙදී අපි ගත්තු එක පොඩි ප්‍රමාණයක්. ඉතින් හරිම රසයි කෑම ටික. මං අර කිව්වත් වගේම අපි ගොඩක් හොටෙල්ස් වලට ගිහලා තිබුණාට මෙහිදී අපිට මාර්ම විශේෂත්වයක් තිබුණා මෙතනදී. මේකේ හැම කෑම එකක්ම රහයි. ඉතින් මේ නිව්බර්ග් ඇල්ල හොටෙල් එකට ඇල්ල රොක් එක සහ ලිටල් ඇඩන් ස්පීක් එක හරි ලස්සනට පේනවා. හොටෙල් එක ලස්සනයි, කෑම හොඳටම හොඳයි, ලොකේෂන් එක හරි ලස්සනයි තැන. ඉතින් ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි, සර්විස් එක හොඳයි. බ්‍රවුන්ස් ලගේ මේ හොටෙල් එක ඕපන් කරේ 2026 පෙබරවාරි වල. ඉතින් අපිට ට්‍රිපල් රූම් එකට හාෆ් බෝඩ් ප්‍රයිස් එක රුපියල් 49000ක් විතර මේකට වුණා. ඉතින් නමුත් හොටෙල් එක හොඳයි. ඉතින් මේ බ්ලොග් එක අපි මෙතනින් ඉවර කරනවා. ඇල්ලට ඇවිල්ලා 98 එකට සහ 9 ආච් එකට ගිහිල්ලා කෙලින්ම ආවේ නිව්බර්ග් හොටෙල් එකට. මෙතනින් පස්සෙත් අපි තව උඩබලවට යනවා. ඉතින් ඒ උඩබලව ගමනේත් අපි නැවත බ්ලොග් එකකින් හමු වෙමු.